සියලු දෙනාටම තෙරුවන් සරණයි. සුබ දවසක් ශ්‍රී වීරසිංහ සාමි. ඇත්තටම දැන් ඔයාලට මම අද පෙන්වන්න යන්නේ කස්තුරි. කස්තුරි කියන නමෙන් ඔයාලා දන්නවා ඇති ලලාට කස්තුරි. ලලාට කස්තුරි කියන්නේ මේ ලෝකයේ තියෙන මිල අධිකම ඖෂධයක්, බෙහෙත් ඖෂධයක්. එතකොට මේ මොකද්ද මේ බෙහෙත් ඖෂධය? මේ බෙහෙත් ඖෂධය කියන්නේ මේ කස්තුරි මුවන් ඉන්නවා සාමාන්‍යයෙන් ඉන්දියාව, ටිබේටය, නේපාලය ඒ වගේ තැන්වල මේ කස්තුරි මුවන් ඉන්නවා. එතකොට මේ කස්තුරි කියන මේ දේ මේක හැදෙන්නේ පිරිමි මුවන්ගේ. ඒ කියන්නේ කස්තුරි පිරිමි මුවන්ගේ තමයි හැදෙන්නේ. එතකොට මේ කස්තුරි මුවන්ව හඳුනා ගන්න තියෙනවා. ඒ කියන්නේ වෙනත් මුවන්ගේ වගේ අන්තට්ටුවක් නැහැ. පොඩි නිකන් අර අන්තට්ටු යුගලයක් විතරයි තියෙන්නේ. එතකොට මෙයාව හඳුනා ගන්න පුළුවන්. මෙයාගේ දත් දෙකක් තියෙනවා උල්. හරිද? දැන් මේ කස්තුරි කොහමද? ඒ කියන්නේ හොඳ කස්තුරි ඔරිජිනල් කස්තුරි අඳුන ගන්න විදිය. මේ තියෙන්නේ මේ ඔයාලට මේ පේන්නේ මේ තියෙන්නේ කස්තුරි. ඒ කියන්නේ ඔරිජිනල් කස්තුරි කස්තුරි කෝෂයක්. දැන් මේකේ මේ තියෙන කස්තුරි එක පිරිසිදු ජලය කෝප්පයක් අරගෙන මේ කස්තුරි ඉතා කුඩා කැබැල්ලක් මේ පිරිසිදු ජල කෝප්පයට දානවා. එතකොට මේ දාපුවම බලන්න මේකේ ඉතා සුළු වේලාවක් තුලදී මේ දාපු කස්තුරි කෝෂයෙන් ගත්තා වූ ඒ කුඩා කැබැල්ල තාමත් සීඝ්‍රයෙන් ඒ ජලයේ ඇතුළට ඊතලයක් ආකාරයට කිඳා බහිනවා. ඒ කියන්නේ ත්‍රිශූලයක් ආකාරයට ඇතුළට දැන් මේ ඔයාලට පේනවා ඇති ග්ලාස් එකේ ඇතුලේ ජලය ඇතුලෙන් ත්‍රිශූලයක් ආකාරයට ඒක කිඳා බහිනවා ඒ වීදුරු ග්ලාස් එකේ අඩියට. පේනවද දැන්? ඔන්න දැන් ওই ග්ලාස් එක අඩියට තැම්පත් වුණා. ඕන් බලන්න. එතකොට ඕක දැන් තම්පත් වෙවි අර උඩ තියෙනවා දියවිවි අර ග්ලාස් එකේ අඩියට අරක චූටි රේඛාවක් තුලින් රක්ත වර්ණ වූ රන් පාටින් යුත් රේඛාවක් තුලින් මේක ඇතුළට ග්ලාස් එකේ අඩියට තැම්පත් වෙනවා. මෙන්න මේ ක්‍රමයට තමයි ඔරිජිනල් කස්තුරි. හරීම කස්තුරි හොයාගන්නේ මෙන්න මේ විදියට. ඉතින් මේ කස්තුරි ඉතා මිල අධිකයි. මංචාඩියක් ගත්තොත් එහෙම රුපියල් 8,000ක් 9,000ක් 10,000ක් විතර එනවා. ඒ කියන්නේ මංචාඩිය කියන ග්‍රෑම් එකක් 5කට වෙන් කරාම. ඉතින් මෙන්න මෙහෙම තමයි ඔරිජිනල් කස්තුරි කියන දේ හොයාගන්නේ. මේක අති දුර්ලභයි කස්තුරි කියන්නේ ඉතා ගණන්. ඒ වගේම තමයි දැන් බලන්න මේක ක්‍රමක්‍රමයෙන් දියවිවි රක්ත වර්ණ රන් රේඛාවක් වගේ පහළට ඒක අර දියැල්ලක් ගලන්නේ කොහමද? අන්න ඒ ආකාරයට අර ජල භාජනයේ අඩියට කිඳා බහිනවා. ඉතින් අර මැරෙන්න ඉන්න ලෙඩෙක්ට උනත් ඔය කස්තුරි දුන්නම ජීවත් වීමේ තියෙන සුළු කාලයක් හරි වැඩි වෙනවා කියලා උන්වල අහලා ඇති. ඒ වගේම තමයි මේ කස්තුරි කියන්නේ බලගතු වාජීකරණයක්. මේ ඉන්නේ ඒ කස්තුරි මුවා.